වන විට අපි දන්නවා සියලු දෙනාම මේ ඩෙන්ගු රෝගය ශීඝ්‍ර වැඩිවීමක් පෙන්නුම් කරලා තිබෙනවා ගිය සති එකහමාර දෙක තුළ. මේ වන විට මුළු දිවයිනේම රෝගීන් 41144ක් වාර්තා වෙලා තිනවා මේ ඊයේ දින වෙන විට. ඉතින් මේකෙන් 151ක් වාර්තා වෙන්නේ බස්නාහිර පළාතෙන්. අපි දන්නවා හැමදාම බස්නාහිර පළාතෙන් වැඩිපුරම වාර්තා වෙන්නේ. නමුත් මේ අවස්ථාවේදී ඒ වැඩිවීම පෙන්නුම් කරන්නේ බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ, කළුතර ටිකක් අඩුවෙන්. නමුත් ඒ සහ ඊට අමතරව කොළඹ මහනගර සභා ප්‍රදේශය තුළ. ඉතින් ඊළඟට දකුණු පළාතෙත් මාතර සහ ගාල්ල දිස්ත්‍රික්කත්, නුවර පළාතෙන් මාතලේ සහ නුවර දිස්ත්‍රික්කත්, සබරගම පළාතෙන් රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කත් මේ දිස්ත්‍රික්ක තමයි ඇත්තටම වැඩියෙන්ම රෝගීන් වාර්තා වෙන්නේ. ඒකට හේතුව මේ දිස්ත්‍රික්ක වලට වැඩි වර්ෂාව පතනයක් ලැබෙනවා මේ දවස්වල. ඒ තුළ තමයි මේ වැඩිම පෙන්නුම් කරන්නේ. ගිය සතියේ 8 වෙනිදා සිට 10 වෙනිදා දක්වා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ලද විශේෂ ඩෙන්ගු මර්ධන වැඩසටහනක් කරා. ඉතින් මේකෙදී යම් සාර්ථකත්වයක් අපිට ලැබුණා. මොකද ශීඝ්‍රයෙන්ම වැඩි වීගෙන ආපු ප්‍රමාණය යම් ඉතාමත්ම සුළු ප්‍රමාණයක් අඩුවීමක් තියෙනවා. නමුත් අපිට ඒ අඩුවීමක් වශයෙන් සලකන්න බෑ. මොකද ඒක තාමත් අපි බලාපොරොත්තු වෙන ප්‍රමාණයට වඩා සාමාන්‍යයෙන් අවදානම් නැති කාලයකදී සාමාන්‍ය තත්ත්වය තමයි සතියකට රෝගීන් 150ක් 200ක් අතර තමයි වාර්තා වුනේ. නමුත් මේ අවස්ථාවේදී රෝගීන් 750ක් දක්වා වාර්තා වෙලා තිබෙනවා. දිනකට රෝගීන් 750ක් වාර්තා වෙලා තිබෙනවා. ඉතින් මේක අද වෙන විට රෝගීන් 630ක් දක්වා අඩු වෙලා තියෙනවා. නමුත් ඒක ඉතාමත්ම වැඩි තත්ත්වයක්. මොකද මේක අවදානම් කියලා කියන්නේ මොකද මෙහිදී මරණ සංඛ්‍යාවත් මේ වන විට 24ක් දක්වා වැඩි වෙලා තිබෙනවා. ඉතින් මේ තුළ අවුරුදු 15ට අඩු දරුවන් ඉන්නවා 5 දෙනෙක්. පාසල් යන දරුවන් දෙන්නෙක් සහ ඉතා කුඩා දරුවන් 3 දෙනෙක් මේ තුළ සිටිනවා. අවුරුදු 55ට අඩු අය ඉන්නවා 12ක් මේ 24 තුළ. ඒකෙන් 7 දෙනෙක් තාම දරුවන් රැකබලා ගන්නා අම්මලා. ඉතින් ඒක ඉතාමත්ම දරුණු තත්ත්වයක්. හිතා ගන්න පුළුවන්ද සාමාන්‍යයෙන් පවුලකට අම්මා කෙනෙක් නැති වුනහම වෙන අධික පීඩනය. ඒක සමාජීය වශයෙන් මානසික වශයෙන් ඉන්න අයට සහ ඒ ජීවිත කාලය තුළදීම මේ පීඩනය අපිට කවදාවත් හදා ගන්න බෑ. ඒක නිසා මේ ගැන හොඳින් හිතන්න 18 වෙනිදා විශේෂයෙන්ම පාසල් පරීක්ෂාවට වෙන් කරලා තිබෙනවා. මොකද අපි දැක්කා ගිය දවස් 3 කරපු වැඩසටහනේදී පාසල් පරීක්ෂා වලින් 50%ක පරීක්ෂා කරපු පාසල් වල 50%ක ඩෙන්ගු මදුරුවන් බෝ විය හැකි ස්ථාන තිබෙනවා. ඒකෙන් 26%ක ඩෙන්ගු කීටයන් සහිත ඒ පරිශ්‍රා අපිට හමු වෙලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම සිදු නොවිය යුත්තක්. මොකද අපි දන්නවා මේ මදුරුවා සාමාන්‍යයෙන් දෂ්ට කරන්නේ උදේවරුවේත් හවස් වරුවේත්. ඒතර උදේවරුවේ අනිවාර්යයෙන්ම මේ දරුවෝ පාසලේ ඉන්නවා. තාම නිවාඩුවක් එහෙම නෙවෙයි. මොකද මේ පාසල යන කාලේ මේ පාසලේ ඉන්නවා. ඉතින් ඒ නිසා මේ දරුවෝ ලොකු අවදානමක ඉන්නවා මේ ඩෙන්ගු මදුරුවන් බෝවිය මදුරුවන් සොයාගත් ස්ථාන තියෙනවා කීටයන් සහ බෝවිය හැකි ස්ථාන තියෙනවා. ඉතින් ගොඩක් රෝහල් වලින් අපිට රතු එලි පත්තු කරලා තියෙනවා. මේ වන විට ඒ වාට්ටු වල විශාල සංඛ්‍යාවක් මේ රෝගීන් ප්‍රතිකාර ගන්නවා. ඒකින්ද දැනටත් මේ කාර්ය මණ්ඩලය සහ ඒ වෛද්‍යවරුන් හෙද නිලධාරීන් අය මේ ලොකු විඩාවකට පත් වෙලා තිබෙනවා මේ අයට මේ ප්‍රතිකාර කිරීමේදී. ඒක නිසා තවදුරටත් මේක වැඩි වුණොත් එහෙම මේ තත්ත්වය ඊට වඩා භයානක වෙන්න පුළුවන්. අපේ පද්ධතියට මේක දරාගත නොහැකි තත්ත්වයකට එන්න පුළුවන්. තාම එහෙම ඇතුල් කරන්න බැරි තත්ත්වයක් නැහැ. නමුත් හැම රෝහලකම සම්පූර්ණ ධාරිතාවට තමයි දැන් මේ වෙන විට යන්නේ. ඒක නිසා අපි දන්නවා IDH රෝහල, ජාතික රෝහල, කළුබෝයිල රෝහල, රාගම රෝහල වැනි විශාල රෝහල්ද අනිත් මූලික රෝහල මේකට සම්බන්ධයි. මේ වැඩිපුරම මේ රෝගීන් වැඩිපුර වාර්තා වෙන දිස්ත්‍රික්කවල රෝහල්. කුරුණෑගල, රත්නපුර, ගාල්ල, මාතර එවැනි දිස්ත්‍රික්කවල තියෙන මේ ප්‍රධාන රෝහල් වල විශේෂඥ වෛද්‍යවරුන් ඉන්න රෝහල් වල මේ ධාරිතාව උපරිමයට දැන් ඇවිල්ලා තියෙනවා.